කතා විදිහට කෙනෙක් Tamanට නපුරුකම් කරනකොට දේවල් එහෙම කෙනෙක්ට ආදරේ හිතෙන්න පුළුවන්. ඒ කියන්නේ Tamanට එච්චර නපුරුකම් කරනකොට සැර කරනකොට ඒ වගේ දේවල් කරනකොට ආදරයක් ඇති වෙන්න ඉඩ තියෙනවද? මට ඇත්තටම කියන්න උඹල මොන හරි ඒ කියන්නේ කාලා බීලා දාවේ hina වෙන්නේ ඔක්කොම ප්‍රශ්නයක් ආපු ගමන් hina වෙනවා. නෑ නේද? හරි. මේ ආදරේ හිතෙන්න පුළුවන් කෙනෙක් Tamanට එක දිගටම නපුරුකම් කරනකොට ඒ වගේ දේවල් කරනකොට ආදරේ හිතෙන්න පුළුවන්. ඒකවලට වැඩියෙන් ආදරේ හිතෙන්නේ. පුළුවන්ද? මගේ නෑ. මං හොයාගෙන යන්නේ. පුළුවන් නේද ඉතින්? පුළුවන්. දන්නේ මොනවද අනේ මේ ළමයි දෙන උත්තර මට තේරෙන්නේ නැහැ. දිනුෂ මේ හිරුපුරු ආදරේ ගෙනල්ලා ටෙලි නාට්‍ය මොකක් වටාද ගෙතෙන්නේ? කොහොමද මේ කතාව හැදෙන්නේ? මිනිස්සු මෙතරම් මේ නාට්‍යයට ආදරය කරන්න පටන් ගන්න ඇයි? ඇත්තටම මේකේ ප්ලොට් එකත් හරිම ලස්සන. හංසනා කියන නවකතාව ඇසුරෙන් තමයි මේක නිර්මාණය වෙන්නේ. ගමක ළමයෙක් ඉන්නවා, සල්ලිකාර කොල්ලෙක් ඉන්නවා, තරහ යන හැම වෙලේම එයාගේ වයිෆ් නැති වෙලා ඒකෙන් ඉන්නේ. එයා හැම වෙලේම හිතන්නේ ඒ වයිෆ්ට උන දේ තව ඔය කතාව කියන්නේ ඔයාව හැමදාම ඒ වයිෆ් නැති වෙච්ච වයිෆ් මාරු වෙන කතාවලට ගන්න. එහෙම නැති කතාවලත් තියෙනවා. ඕකේ. හරි. කන්ටිනියු. ඒකත් එක්ක සහ මම මේ හරිය බැලුවේ මම සමහරක් වෙලාවට ඔය ගෙදර එහෙම ගියාම කමෙන්ට්ස් බලනවා. ඒ කමෙන්ට්ස් වල මම මේ බැලුවේ ඇත්තටම මේ කෙල්ලෝ එහෙම අර ඔය ප්‍රශ්නේ ඇහුවේ නපුරු සාමාන්‍ය තරහ යන හැබැයි ආදරෙත් ඇතුලේ තියෙන. එහෙම මිනිස්සුන්ට කැමතියි තමයි. ඇත්තද මොන පිස්සුවක්ද අනේ? හරි ටොක්සික් නේ. ඒ ඔයා ඔය කියන විදිහේ නෝයි ප්‍රෝග්‍රෑම් එකේ ඉඳලා ඔයා කැමතියි වලට. මොනාරි කියන්න කොහේ කටවගෙන ඉන්නවා.